තොරතුරු. මිනිසා සහ තොරතුරු. හරි. මොනවද මිනිස්සු සාමාන්‍ය තොරතුරු කියලා කියන්නේ මොනවද? කියන්න බලවල දන්න විදිහට. තොරතුරු. ඒ කියන්නේ අතීත තොරතුරු තියෙනවා, වර්තමාන තොරතුරු තියෙනවා නේද? අතීත තොරතුරු කියන්නේ සාමාන්‍යයෙන් මොනවද? ඒ කියන්නේ අතීතයේ තොරතුරු දැනගන්න විදිහ කොහොමද? දැන් වර්තමානයේ නම් ගුවන් විදුලිය භාවිතා කරනවා නේද? ටීවී. හඬ බේරෙන්නේ. අතීත තොරතුරු වලට අනබෙර ඕනේ. එතකොට අනබෙර කියන්නේ සාමාන්‍යයෙන් මොන වගේ දේවල්ද? ඒ කියන්නේ ඒ කාලේ පාවිච්චි කරපු භාවිතා කරපු සංනිවේදන ක්‍රමයක්. සාමාන්‍යයෙන් අනබෙර මේ පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලද ඉස්සර? කියන්න බලන්න. තොරතුරු දැනගන්න. ඒ කියන්නේ රාජ්‍ය වාසලවල නේද? ඉස්සර තිබිච්ච රාජ්‍ය වාසලවල අනබෙරකරුවෙක් ඉන්නවා. එතකොට එයා පණිවිඩයක් රැගෙන යද්දි ලොකු බෙරයක් අරගෙන යනවා නේද ගගහ. ඒ කියන්නේ පණිවිඩයක් දෙන්න. මොනවා හරි දෙයක් රාජ්‍ය වාසලයට රැස් වෙන්න නේද? එතකොට ගමේ මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒක. එතකොට ඒ වගේ දේවල් දැනුම් දෙනවා. එතකොට ඒ අනබෙර. මොනවද ඉස්සර භාවිතා කරේ? අතීතේ මොනවද භාවිතා කරේ? දැන් ඔය එකක් කිව්වා අනබෙර නේද? මොනවද? සාමාන්‍ය කියන්නේ ඊතල මොනවද භාවිතා කරේ? සාමාන්‍යයෙන් ඊතල ඉස්සර රජ වාසලවල නේද? එයා රජුගාව ඉන්නවා පණිවිඩයක් දෙන්න පුළුවන් කට්ටිය වෙනම ඉන්නවා. ඒකට එයාලා ඊතලයක් අරගෙන ගිහිලා ඒ පණිවිඩේ ඊතලේ අමුණනවා. සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රමයකට තමයි ඊතල. ඒ කියන්නේ මෙන්න මේ දුන්නේ පණිවිඩය අමුණනවා නේද? පණිවිඩය ඒකේ බැඳලා ඊතලේ ඈතට විදිනවා. එතකොට දැන් එයා කොහොමද කරන්නේ? කන්දක් උඩට නගිනවා නේද? උස කන්දක් උඩට. නැගලා ඉවර වෙලා ඊතලේ ඈතට විදිනවා. ඒ කියන්නේ ඊතලේ ඒ දුන්නේ පණිවිඩය අමුණලා තියෙනවා. එතකොට ඒක එක සංනිවේදන ක්‍රමයක් නේද ඉස්සර භාවිතා කරපු. දැන් ඔයා සංනිවේදන ක්‍රම දෙකක් කිව්වා. මොකක්ද ඉස්සෙල්ලා? අනබෙර. ඊළඟට ඊතල මගින්. දුනු ඊතල මගින්. තව තියෙනවා. තව මොනද අතීතේ භාවිතා කරන සාමාන්‍ය සංනිවේදන ක්‍රම කියන්න බලන්න. හූ කියන එක. දැනුත් හූ කියනවා නේද? ඒ හූ කියන එක නෙවෙයි. එයාලා ඉස්සර භාවිතා කරේ සංනිවේදන ක්‍රමයකට. එතකොට ඉස්සර කන්දකට එක්කෙනෙක් නැකලා පල්ලෙහා ඉන්න කට්ටියට පණිවිඩයක් දෙන්න ඕනේ යාළුවට. එතකොට එයා මොකද කරන්නේ? අයියේ හෝ කියනවා. හෝ කිව්වට පස්සේ පහළ ඉන්න අය දැනගන්නවා එයා මොනවා හරි දෙයක් දැනුම් දෙනවා කියලා නේද? හෝ කියලා. එතකොට ඒක මොකද්ද? ඉස්සර භාවිතා කරපු සංනිවේදන ක්‍රමයක්. මොනවද? සාමාන්‍යයෙන් අතීතයේ භාවිතා කරන ඒවා කියන්න බලන්න. දැනුත් භාවිතා කරනවා මේ ක්‍රමේ නේද? සැවුලන් මගින්. එයාලා සාමාන්‍ය මිනිස්සුන්ට කලින් නැගිටිනවා. නැගිටලා හයියෙන් කුක්කු කූ කියලා හයියෙන් කෑ ගහනවා. ඔයාලගේ වලත් ඇති සමහර විට. එතකොට එයාලා තමයි සැවුලෝ. ඒ කියන්නේ කුකුල්. එයාලා දැනුත් භාවිතා කරනවා නේ සමහර ගම්වල. ඔය නිදාගෙන ඉන්න කම්මැලි ළමයි හැරවන්න කුකුලා උදෙන්ම නැගිටලා කෑ ගහනවා නේද? මොකද්ද? කියන්න බලන්න. සාමාන්‍යයෙන් දැන් ඔයා කිව්වා ඔයාලා දන්නවා අනබෙර එකක්. ඊළඟට ඊතල. ඊළඟට හූ කියන එක. නේද? මොනවද? ඔයාලා දැකලා තියෙනවද? ලොකු ගිනි ගොඩවල් ගහනවා ඉස්සර. ගිනි ගොඩක් ගහලා හුලං දැන් මේ හයියෙන් හුලං එන පැති තියෙනවා නේද? දැන් කාට හරි දැනුම් දෙන්න ඕනේ කොහේරි දිශාවක ඉන්න කෙනෙකුට මට මේ වගේ පණිවිඩයක් තියෙනවා එයාට කියන්න ඕනේ කියලා නේද? එතකොට මොකද කරන්නේ? ලොකු ගිනි ගොඩක් ගහලා ඒ පැත්තට දැන් හුලං යන අත තියෙනවානේ. දැන් හුලඟ වේගෙන් යනවා. ඒ පැත්තට කන්දක් උඩට හරි ගලක් උඩට හරි නැගලා මේ උස් තැනක ගිනි ගොඩක් ගහනවා. එතකොට හුලං යනකොට අර පැත්තට යනවා හමාගෙන නේද? ඒ අදාළ දිශාවට අදාළ කෙනාට
පණිවිඩය යනවා. එතකොට එයා බලනවා මොකද අර පැත්තේ දුමක් එන්නේ කියලා. එතකොට ඇයි අර ඇතින් එක්කෙනා මෙයාට පණිවිඩයක් දෙනවා. නැත්තම් මොනවා හරි දෙයකට පණිවිඩයක් ලබා දෙනවා. ආයෙ මොනවද කරන්නේ සාමාන්‍යයෙන්? කියන්න බලන්න. ඉස්සර සංනිවේදන ක්‍රම. අර දැකලා තියෙනවද රජවාසල කොඩි ඔසවනවා. දැනුත් ඔසවනවා නේද? දැන් ඔසවන්නේ මොනවටද? දැන් ජනාධිපති එනවා. කොහේ ඉඳලා නේද? එක්ක අගමැති එනවා. එයා එනකොට ලොකු කොඩියක් උස්සලා තියෙනවා. ඒ මොකද? ඒ කියන්නේ ගෞරවනීය අමුත්තෙක් එනවා කියලා දැනුම් දෙන්නේ. එතකොට ඉස්සරත් භාවිතා කරා කොඩි. මොනවාද ඒ? රජවාසලවල. රජවාසල තියෙන රජුරවන්ට එක එක කොඩි වර්ග නේද? එතකොට රජුරෝ ඉස්සර මිනිස්සුන්ට දැනුම් දුන්නේ මොනවා හරි දෙයක් දැන් රජවාසලේ මොනවා හරි දෙයක් දැනුම් දෙන්න ඕන නම් ඒ කොඩිය ඔසවනවා. එතකොට දැන් රජුරෝ යනවා කොහේ හරි සටනකට. සටනකට යනකොට කට්ටියට දැනුම් දෙනවා මං දැන් සටනින් පෙරදුනොත් කළු කොඩියක් ඔසවනවා කියලා. ඇයි ඒ? රජුරෝ එක්ක මිය යනවා නැත්තම් මොනවා හරි සටනින් පරදිනවා නේද? එතකොට දිනනකොට මොකද කරන්නේ? රජවාසලේ කොඩිය ඔසවනවා. එතකොට මිනිස්සු දැනගන්නවා දැන් රජුරෝ දිනලා ඇති කියලා. එතකොට මොකද කරන්නේ? ඒ දේවල් වලින් දැනුම් දෙනවා. එතකොට සාමාන්‍යයෙන් කළු කොඩිය ඔසවපුවාම රජුරෝ පරදිනවා කියලා දන්නවා. අර රජවාසලේ කොඩිය ඔසවපුවාම රජුරෝ දිනලා කියලා දන්නවා. ඒක තමයි කොඩි ක්‍රමය. දැනුත් තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් සාමාන්‍යයෙන් කොඩියක් ඔසවනවා කියන්නේ මොකද්ද? පාසල් ගිය. පාසල් ගිය කියනකොට කොඩිය ඔසවනවා. ආයේ සුදු කොඩිය ඔසවනවා සාමාන්‍ය කෙනෙක් මේ යනකොට නේද දැන් කාලේ. එතකොට ප්‍රභූ කෙනෙක් එනකොට ජාතික කොඩිය ඔසවනවා. ඒ වගේ කොඩි වලින් සංනිවේදනයක් ලබා දෙනවා. දැන් ආයේ තියෙනවා පැරණි තව ක්‍රමයක් නේද? කියන්න බලන්න මතක් කරන්න බලන්න මොකද්ද කියලා. ඔයාලා කියවල කුරුල්ලෝ ඉන්නව නේද? මතක් කරගන්න බලන්න කුරුල්ලෝගේ සංනිවේදන ක්‍රමයක් කරන් යනවා. කියන්න බලන්න. මොකද්ද? ඉස්සර පණිවිඩ ලබා දෙන ක්‍රමයක්. බලන්න ඔයාලා මතක් කරගන්න බලන්න මෙයා කවුද? ගිරව. ගිරව. ගිරවගේ මොකද කරන්නේ? පණිවිඩයක් රැගෙන යනවා නේද? එතකොට මේ මොකද්ද? මෙතන තියෙන්නේ. පණිවිඩය. මේක තමයි එයාලගේ සංනිවේදන ක්‍රමය. ඒ කියන්නේ මොනවා හරි දෙයක් මෙයාලගේ කටට දෙනවා නැත්තම් කකුලේ බඳිනවා. එයාලා ගිහිල්ලා අදාළ කෙනාට පණිවිඩය දීලා එනවා නේද? එතකොට ආයේ එයාලා යොදාගත්තා දැන් මේ ගිරවුනේ ආයේ සැලලි හිනියෝ නේද? පාරවියෝ. ආයෙම කවුද? සාමාන්‍ය මොනරු. මයුර සංදේශي කියලා අහලා තියෙනව නේද? මොනරගේ. ඒ වගේ පක්ෂීන් යොදාගත්ත සංනිවේදන ක්‍රමවලට. දැන් නම් කොහොමද? කෙලින්ම කෝල් එකක් දුන්නා නේද? යාළුවෙකුට හරි ඈත ඉන්න කෙනෙකුට හරි කෙලින්ම පණිවිඩේ යවනවා නේද? ඔයාලා නම් මොකද කරන්නේ? කෙලින්ම මැසේජ් එකක් මගේ නේද? පණිවිඩේ ලබා දෙනවා. ඉස්සර භාවිතා කරේ පක්ෂී. ආයි මොනවද? මේ මොකද? මේක සීනුවක් නේද? නැත්තම් ඉස්සර පන්සල් වල තිබ්බා ගාන්ටාව. ගාන්ටාවෙන් මොකද කරන්නේ? ගාන්ටානාදයෙන් කරන්නේ මොනවා හරි සංනිවේදනයක් ලබා දෙනවා. දැන් වගේ නම් කෙලින්ම කියන්න පුළුවන් නේද සාමාන්‍යයෙන්. අද මෙහෙම වෙනවා හෙට මේ වගේ තොරතුරක් තියෙනවා නේද? ඒ වගේ දෙන්න පුළුවන්. දැන් ඉස්සර මිනිස්සු මොකටද ගාන්ටාර සාමාන්‍යයෙන් නාද කරේ? විශේෂ මොනවා හරි දෙයක් නේද? එතකොට දැන් ඔය ඉස්සර ගම්වල විශේෂ දවසක්. විශේෂ දවසක් දැනුම් දෙනවා නේ. දැන් පන්සලේ උත්සවය මොනවා හරි පින්කමක් තියෙනවා නම් මිනිස්සුන්ට එන්න කියලා කියනවා නේද? ආයි මොනවද? සාමාන්‍යයෙන් මොනවා හරි කනගාටුදායක දෙයක් තියෙනවා නේද? ඒ වගේ දෙයක් වුණත් දැනුම් දෙන්න පුළුවන්. දැන් ඉස්සර අලි එනවා නේද ගම්වලට? අලි එනවා. එතකොට ව්‍යාග්‍රය කොටි එහෙම දරුණු සත්තු එනවා.
එතකොට එයාලා ගම් වලට ඇවිල්ලා. ගම් වැදිලා කියන ඉස්සර මිනිස්සු. එතකොට එයාලා ගම් වලට ඇවි කියලා ගන්ට ආවෙන් දැනුම් දෙනවා. ආයි මොනවද තියෙන්නේ? දැන් උනත් භාවිතා කරන එක. මොකද? කෙලය පත්‍ර. කෙලය පත්‍ර කියන්නේ මොනවද සාමාන්‍යයෙන්? කෙලය පත්‍ර කියන්නේ කාට හරි හානියක් වෙන දෙයක් හරි මොනවා හරි දෙයක් රිපෝට් කරන එක. දැන් ඔයාලා අර සමාජ මාධ්‍ය භාවිතා කරන ඔයාලගේ කාලේ නේද? ඔයාලගේ කාලේ භාවිතා කරන YouTube නේද? එතකොට FB තියෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය. කෙලින්ම පණිවිඩයක් ලබා දෙන්න පුළුවන්. ඒතර ඒ කාලේ භාවිතා කරලා තියෙන්නේ මොනවද? දැනුත් තියෙන කෙලය පත්‍ර කියන ඒවා නම් සාමාන්‍යයෙන් ගහක හරි කොහේ හරි කොළයක් ගහනවා. කොළයක් අලවනවා. ඒවා තමයි කෙලය පත්‍ර. හරි. දැන් ගොඩක් ඒවාල දැනගත්තා. නූතන සංනිවේදනය. මොකද නූතන කියලා කියන්නේ? නූතන කියන්නේ වර්තමාන. නේද? වර්තමානයේ ඔයාලා දන්න දේවල් මොනවද බලන්න සංනිවේදනය? රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් නේද? ගොඩක් තියෙනවා. පුවත්පත් සංගරා. එතකොට ඔයාලා පොත් නේද? ඔයාලා දුරකථන. ස්ථාවර දුරකථන. ස්ථාවර දුරකථන කියන්නේ මොනවද? ජංගම දුරකථන නම් අපි එහාට මෙහාට අරගෙන යන ඒවා නේද? ඔයාලගේ හෑන්ඩ් ෆෝන් නේද? ස්ථාවර කියන්නේ කොහේ හරි ඒ කියන්නේ පරිගණක. ඔව් පරිගණක එක. පරිගණකෙන් කෙලින්ම තොරතුරු ඈත දේවල් දැනගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ජාලයක් නේද පරිගණක කියන්නේ. එතකොට ස්ථාවර දුරකථන ස්ථානික රඳවලා තියෙනවා නේද? පරිගණක. එතකොට කෙටි පණිවිඩ නේද? කෙටි පණිවිඩ කියන්නේ මොනවද? ඔයාලා කෙලින්ම මැසේජ් එක ගන්න SMS එකක් දාන එක. ආයි මොනවද සාමාන්‍යයෙන්? කියන්න බලන්න. ෆැක්ස්. ෆැක්ස්. ඒ කියන්නේ මොනවද? විද්‍යුත් තැපෑල නේද? කෙලින්ම. ඊමේල් නේද? ඒ වගේ ක්‍රම තමයි නවීන සංනිවේදන ක්‍රම. හරි. දැන් අපි ඉස්සර ක්‍රම හඳුනගත්තා. නවීන ක්‍රම හඳුනගත්තා නේද? හරි. චුට්ට මතක් කරමු බලන්න ඉස්සර ක්‍රම. ටක් දාලා කියමු බලන්න. පැරණි සංවේදන ක්‍රම. ඊතන ඊතල මගින්. එතකොට හූකීම තියෙනවා නේද? අඬබෙර තියෙනවා. ඊළඟට ආයේ මොනවද? එතකොට අශ්වයන් මගින් නේද? අශ්වයන් මගින් පණිවිඩ ගෙනියනවා නේද? සතුන් මගින්. සතුන් මගින්. සතුන් පරවියන් හංසයන් නේද? ඒගොල්ලෝ මගින් සංනිවේදනය කරනවා. ආයේ මොනවද? මේ මොකද්ද? ගණ්ඩානාදය නේද? එතකොට කටකතා මගින් නේද? ඒවා තමයි පැරණි සංනිවේදන ක්‍රම. ඒතර නූතන සංනිවේදන ක්‍රම මොනවද? දැන් ඔයාලා කිව්වේ මොනවද ඉස්සෙල්ලා නූතන සංවේදන ක්‍රම? මොනවද? රූපවාහිනිය. එතකොට ගුවන්විදුලිය. ගුවන්විදුලිය. පුවත්පත් නේද? සංගරා. එතකොට පොත්. හරි. එතකොට ඒ වගේ දේවල් තමයි දැන් කාලේ තියෙන දේවල්. හරි. එතකොට ඔයාලට පුංචි පැවරුමකුත් පවරන්න. කැමතිද? හරි. ඊළඟ දවසේ එනකොට අපි පැරණි තොරතුරු, පැරණි සංනිවේදන ක්‍රම. හරිද? ඊළඟට නූතන සංනිවේදන ක්‍රම. මේ දෙකෙන් පොඩි ප්‍රශ්න ටිකක් හදාගෙන ලියන්න ඕනේ. මොනවද පැරණි සංනිවේදන ක්‍රම කියන්නේ මොකක්ද කියලා. ආයි මොනවද නූතන සංනිවේදන ක්‍රම කියන්නේ මොනවද කියලා ඔයාලා එකතු කරගෙන හදාගෙන ඉන්න ඕන. හරිද? හරි. තව පොඩි පාඩමක් තියෙනවා. මොකක්ද දන්නවද? හරි. මේ වගේ දේවල් ඔයාලා දැකලා තියෙනවද? බලන්න. මොනවද මේ වගේ කියන්නේ? මේ තියෙන්නේ මුහුණ තුලින් ප්‍රකාශ කරන හැඟීම්. දැන් ඔයාලා දන්නවා මුහුණ තුලින් ප්‍රකාශ කරන හැඟීම් කිව්වහම මොනවද කියලා. සාමාන්‍යයෙන් මොනවද ඔයාලා හිතලා විදිහට කියන්න බලන්න. සතුට. බය. තරහව. තරහව නේද? එතකොට වීරත්වය.
වීරත්වය. ශෝකය. ශෝකය. පිළිකුල. පිළිකුල. ඔය තියෙන්නේ. ශාන්ත ගතිය. ශාන්ත ගතිය. ගොඩක් තියෙනවා නේද? එතකොට අපි මුහුණෙන් කියන ඉංගියක් නේද? මුහුණෙන් කියන ඉංගියක් මුහුණෙන් ප්‍රකාශ කරන දෙයක්. නැත්තම් ඔයාලා දන්න ෆීලිංස් නේද? හැඟීම්. ඒ වගේ දේවල් වලට තමයි සාමාන්‍ය මුහුණෙන් පෙන්වුම් කරන්නේ දේවල්. එතකොට මේ මුහුණ ඔයාලට පේනවද? සාමාන්‍යයෙන් මේ මොන වගේද? දුක. දුක නේද? අඬනවා නේද යා? ඊළඟට මෙයා මොකද කරන්නේ? බය. ඇස් දෙකක් ලොකු කරගෙන නේද? ඇහි බැම දෙකක් උඩට කරගෙන කටත් අරගෙන බය වෙලා ඉන්නවා නේද? එතකොට මෙයා මොකද කරන්නේ? සතුට. හරිම hina වෙලා ලස්සනට මූණ නේද? ලස්සනයි යා නේද? සතුටෙන් hina වෙලා ඉනවා. යා මොකද එතකොට? පුදුම විදියට සතුටක් මූණෙන් පෙන්වුම් කරනවා. එතකොට මෙයා මොකද කරන්නේ? තරහ ගිහින් නේද? ඔයාලට තරහ ගියාම මොකද වෙන්නේ? රත්මිටි කාලා නේද? ළඟින් යාළුවට ගහලා, පැනලා, තරහෙන් කතා කරලා. එතකොට මූණ මොන වගේද? මෙන්න මේ වගේ. බලන්න යාගේ මූණ ලස්සනයිද? නෑ නේද? කැත මූණක්. එතකොට අපි දන්නවා සතුට හරිම ලස්සනයි නේද? දැන් ඔයාලා කැමති මොන වගේ දුක්ෙන් ඉන්නද? සතුට. සතුටින් ඉන්න නේද? යාළුවොත් එක්ක hina වෙලා සෙල්ලම් කරලා සතුටින් ඉන්න නේද? එතකොට මේ වගේ බෑඩ් මූණක්, නරක මූණක් තියාගෙන ඉන්න කැමතිද? අඬලා නිකන් නේද? මෙයා තරහින් ඉන්නවා නේද? ඒ වගේ මූණු බලන්න කැමති නෑ යාළුවෝ නේද? එතකොට ඔයාලගේ චිත්‍ර පොත තියෙනවානේ, ඩ්‍රොයින් පොත තියෙනවා නේද? මේ ඩ්‍රොයින් පොතේ මේ මුහුණේ පිළිබිඹු කරන හැඟීම් මේ ටික ඔයාලා චිත්‍රයට නගන්න ඕන. කැමතිද? කැමති. ඔයාලා කැමති නේද? හරි. ඊළඟ දවසේ එනකොට මේ ටික මේ හැඟීම් ටික මුහුණේ පිළිබිඹු කරන විදිහ චිත්‍රයට නගලා ඉන්න ඕන. හරි. ඔයාලට දුන්න පැවරුම. දැන් මම ඉස්සෙල්ලා කිව්ව පැවරුම තමයි මිනිසා තොරතුරු පැරණි සංනිවේදන ක්‍රමයි නූතන සංනිවේදන ක්‍රමයි ඔයාලා ලියාගෙන එන්න ඕනේ. හරිද? ඒ එක පැවරුම. එතකොට මේ පැවරුම තමයි මුහුණෙන් පිළිබිඹු කරන හැඟීම්. මේ ටික චිත්‍රයට නගන්න ඕනේ. හරි. ඔයාලට පැවරුම් දෙකක් තියෙනවා. දැන් ඔයාලා කැමති දේ පැවරුම් දෙක කරගෙන ඉන්න. කැමති. ලබන සතියේ එනකොට මේ පැවරුම් දෙක කෙරිලා තියෙන්න ඕනේ. හරිද? හරි. ඔයාලා පුළුවන් විදිහට ලියන්න. අම්මලා තාත්තලාගෙනුත් කැමති නම් උදව් ගන්න. හරි. හරි ළමයි. හරි නැගිටින්නකෝ.